හෙල්ලෝ ප්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. අද මං ගෙනාවේ ඔයාලට තියෙන ඩේටා ප්‍රශ්නෙට පොඩි විසඳුමක්. මම කෙටියෙන් මෙහෙම කියන්නම්කෝ. ඔයාගේ ෆෝන් එකට දාලා තියෙනවා Zoom පැකේජ් එක. එහෙම නැත්නම් WhatsApp පැකේජ් එක හරි මොකක් හරි එහෙම පැකේජ් එකක් දාලා තියෙනවා. ඒවට Google වැඩ කරන්නේ නැහනේ. YouTube වැඩ කරන්නේ නැහැ. දැන් මම නම් ෆෝන් එකට දාලා තියෙන්නේ Fun Blast එකට YouTube වැඩ කරනවා. හැබැයි Google වැඩ කරන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ ඉස්කෝලේ ළමයෙක් කියලා ඔයාලට Google එකෙන් පේපර් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. ඒත් ඔයාලට ඩේටා නැති හින්දා පේපර් එක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. ඔයාලට කඩේට යන්න වෙනවා ඩේටා කාඩ් එකක් ගේන්න. දැන් හිතන්නකෝ ගෙදරක් කවුරුවත් නැහැ. කාඩ් එකක් දාගෙන යන්න නෙන්න. උතුරට පේපර් එක ගන්න වෙන්නේ නැහනේ. ඒකින්ද මම පොඩි ට්‍රික් එකක් තමයි ගෙනාවා. ඔයාගේ Zoom පැකේජ් එකේ තියෙන හරි නැත්නම් WhatsApp පැකේජ් එක දාලා තිනවා. WhatsApp පැකේජ් එකේ ඩේටා පාවිච්චි කරලා Google යන්න පුළුවන් සුපිරි ක්‍රමයක් තමයි අද ගෙනාවේ. කොටින්ම කිව්වොත් එහෙම මේ වැඩේදී ඔයාගේ Zoom පැකේජ් එක දාලා තියෙනවා නම් Google යන්න පාවිච්චි වෙන්නේ නැත්. ඔයාගේ Zoom පැකේජ් එකේ ඩේටා තමයි. නැත්නම් WhatsApp පැකේජ් එකේ තියෙනවා නම් ඔයාගේ WhatsApp පැකේජ් එකේ තියෙන ඩේටා තමයි ඔයාගේ Google එකට පාවිච්චි වෙන්නේ. මේ වැඩේ කළා ඔයාට Google ඕන ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකට යන්න පුළුවන්. හරි. මම ඔයාලට ඉස්සෙල්ලා මගේ Google app එක ඕපන් කරලා පෙන්නන්නම්කෝ. මම මගේ Google එකට යනවා. මෙහෙම Google එකට ඕපන් කරගන්නවා. Google එකට ඕපන් කරගෙන මම මෙතන නිකන් සර්ච් කරන්නම්කෝ Gemini කියලා. අපි සර්ච් කරලා බලමු දැන් ෆෝන් එකේ ඩේටා තියෙනවද කියලා. මම මේ විදිහට Gemini කියලා සර්ච් කරා. ඔයාලට පේනවා ඇති මෙතන connecting Google කියලා වැටෙනවා. ඒ කියන්නේ ෆෝන් එකේ ඩේටා නැහැ. හරි. දැන් අපි අර කලින් කියපු වැඩේ කරලා බලමු මෙතන වැඩ කරනවද කියලා. ඕනනම් දැන් මම ඩේටා පෙන්නන්නම් ඕන් කරලාද කියලා. මට පේනවා ඇති මෙතන ඩේටාත් ඕන් කරලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් ඔයාලට පේනවා ඇති Google වැඩ කරන්නේ. අපි දැන් ගිහින් බලමු මේ පැකේජ් එකට YouTube වැඩ කරනවද කියලා. ඉතින් මම මගේ YouTube app එක ඕපන් කරගන්නම් මේ විදිහට. ඉතින් ඔයත් තාම මේ වීඩියෝට ලයික් එකක් දාලා නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඕන අපේ channel එක දැම්ම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. හරි මෙන්න මේ විදිහට YouTube app එකේ logo එක නම් ආවා වීඩියෝ විදියට. ඔයාලට පේන්න ඇති මෙතන වීඩියෝ ආව. ඒ කියන්නේ මේ පැකේජ් එකට YouTube වැඩ කරනවා Google වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රශ්න ඇති ඔයාගේ ෆෝන් එකේ WhatsApp පැකේජ් එකක් දාලා නැත්නම් ඔයාගේ වැඩ ගන්න නැති WhatsApp විතර. දැන් මම දාලා තියෙන Fun Blast හින්දා මේකට WhatsApp Facebook YouTube තුනම වැඩ කරනවා. හැබැයි Google වැඩ කරන්නේ ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මම මේ කියලා දෙන ක්‍රමය ඔයාලට පුළුවන් පාවිච්චි කරලා ආයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න හදාගන්න. ඉතින් මේ වැඩේ කරද්දී පොඩි අවශ්‍යයකට තියෙන්නේ ඉන්ටර්නෙට් ස්ලෝ වෙන එක. ඒකත් ඔයාගේ ෆෝන් එක අනුව තමයි මම පාවිච්චි කරන Samsung නේ. ඒකින්ද පොඩ්ඩක් මේක ලැග් වෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එකට නම් මෙහෙම ඉන්ටර්නෙට් ස්ලෝ වෙන එකක් නැහැ. ඒක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. දැන් පේනවා ඇති YouTube නම් හොඳට වැඩ කරනවා. හරි. දැන් බලමු අපි මම කිව්ව විදිහට කොහොමද ඩේටා හදාගන්නේ කියලා. මේ වැඩේ කරන්න ඔයාලට පොඩි app එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට ඔයාගේ Play Store app එකට යන්න ඕනේ. මාත් මේ විදිහට මගේ Play Store app එක ඕපන් කරගන්නම්. ඔයත් යන්න ඔයාගේ පොඩි Play Store app එකට Play Store app එකට ගිහිල්ලා ඔයා සර්ච් කරන්න TLS tunnel කියලා. දැන් මේ විදිහට මගේ Play Store app එක ඕපන් කරනවා. ඕපන් වුණාට පස්සේ මේ යට තියෙන search icon එක ක්ලික් කරලා මෙතන TLS tunnel කියලා සර්ච් කරගන්න. මම මේ TLS tunnel කියලා සර්ච් කරගන්නම්. මම සර්ච් කරගන්න. එimhe සර්ච් කරාට පස්සේ ඔයාලට එන්න මේ වගේ යතුරක් වගේ තියෙන app එකක් ඒවි කොළ පාටට. මේ වගේ යතුරක් වගේ තියෙන app එකක්. මම නම් දැන් මේ app එක install කරලා තියෙන්නේ. ඔයත් ඉතින් මේ app එක install කරගන්න. MB 40ක් වගේ තමයි මම install කරගද්දි නම් උනේ. app එක install කරගත්තට පස්සේ ඔයා app එක open කරගන්න. මුලින්ම open කරද්දි පොඩි permission ටිකක් ඉල්ලාවි. මම නම් දැන් ඒව ඕකේ කියලා තියෙන්නේ. දැන් ඊට පස්සේ වල කරන් තියෙනවා ඔයාලට පේන්න ඇති මෙතන port කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ඊතලයේ වගේ එකකට ඔබලා මෙතනින් ඔයා තෝරගන්න T443 අන්න ඒක ක්ලික් කරලා apply කරගන්න. ඊට පස්සේ මේ යට තියෙන පැන්සල වගේ icon එක උඩ එකපාරක් ක්ලික් කරලා කරාට පස්සේ ඔයාලට මේ වගේ තුනක් ඒවි.
ඔයා මෙතනින් තෝරගන්න ඕනේ මේ දෙවෙනියට තියෙන use SNI host කියන එක. ඊට පස්සේ මෙතන ඔයාලට ගහන්න එකක් එවි. එතනට ඔයා ගහන්න ඕනේ ආක පැකේජ් එක. දැන් උදාහරණයක් වශයෙන් මම දාලා තියෙන මෙතන zoom පැකේජ් එක. එහෙනම් ඔයා ගහන්න ඕනේ www.zoom.us කියලා. දැන් ඔයා YouTube පැකේජ් එකක් දාලා තියෙනවා ඔයා ගහන්න ඕනේ www.youtube.us කියලා. ඔයා WhatsApp පැකේජ් එකක් දාලා තියෙනවා ඔයා ගහන්න www.whatsapp.us කියලා. අන්න එහෙම දාලා ඔයා මෙතනින් අයින් වෙන්න. එහෙම අයින් වුණාට පස්සේ ඔයාලට පේන්න ඇති මෙතන ස්ටාර්ට් කියලා තියෙන එක. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරන්න කලින් ඔයාලට ඕන නම් මෙතන තියෙන සර්වර් තියෙනවා. සර්වර් එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් ඒක ඉබේම එනවා. ආවට පස්සේ මේ ස්ටාර්ට් කියන එක දුන්නාට පස්සේ මේ ටික වෙලාවක් මේක කනෙක්ටිං වෙලා ඔයාලට පේනවා ඇති විනාඩි 15ක් යනවා. ඒ කියන්නේ ඔයාලට විනාඩි 15ක් මේකෙන් ඕන වෙබ්සයිට් එකට යන්න පුළුවන්. අදිස්සරි කියන්නේ ඔය වැඩේට කරද්දී ඔයාලට ඩේටා මදි වුණා කියලා එහෙම උනොත් කරන් තියෙන මෙතනින් ඇඩ් එකක් බලලා ඔයාගේ වෙලාව වැඩි කරගන්න පුළුවන්. දැන් අපි ගිහින් Google එකට ගිහින් බලමු Google වැඩ ගන්නවද කියලා. ඔයාට ඉස්සෙල්ලා දකින්න තියෙන ඉස්සෙල්ලා Google වැඩ කරේ නෑ. දැන් අපි ගිහින් Google එකට ගිහිල්ලා ඉස්සෙල්ලා සර්ච් කරා වගේම Gemini කියලා සර්ච් කරලා බලමු. සර්ච් කරලා Gemini ආවොත් අපේ වැඩේ හරි ගිහිල්ලා නැත්නම් වැඩේ හරි ගිහිල්ලා නැහැ. අපි සර්ච් කරලා බලමු දැන් data වැඩ ගන්නවද කියලා. ඉස්සෙල්ලා නම් සර්ච් කරාට කනෙක්ටිං කියලා විතරයි වැටුනේ මොනවත් වැටුන්නේ නැහැ. දැන් සර්ච් කරලා බලමු. මෙතන Gemini කියලා සර්ච් කරගත්තා. බලමු තාම නම් මොනවත් නැහැ. දැන් ඔයාලට පේන්න ඇති මෙතන Google Gemini කියලා ඇවිල්ලා. දැන් ඔයාලට මේ විදිහට පුළුවන් ඔයාගේ ඕන සයිට් එකකට ඔයා දාලා තියෙන පැකේජ් එක පාවිච්චි කරලා යන්න. ඉතින් මොකද හිතන්නේ අද මං ගෙනාපු වීඩියෝ එක ගැන? ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මෙතරයි කියලා දෙන්න තියෙන්නේ. ඔයත් අනිවාර්යෙන් හරියට setting ටික හදාගන්න. setting ටික හරියට හදාගත්තේ නැතුනොත් app එක වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. එහෙනම් අපි ගියා.